සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා අසරණ වූදා පමණයිදෝ නොවෙනස් වේ කුරුදුකි දැන් පානනාල සැබෑවු. අද මම යනවා ජපානයේ පුංචි ශ්‍රී ලංකාවට. hello welcome to my YouTube channel. අද මම යනවා ජපානයේ පුංචි ශ්‍රී ලංකාව බලන්න. ඔයාලා තම්මේල් එකේ දැනටමත් දකින්න ඇති මම යනවා ඔකිනාවා වලට. ඔකිනාවා කියන්නේ ඇත්තටම ලංකාව වගේම දූපතක්. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඔය කියනවා වගේම ඇත්තටම ඔකිනාවා ලංකාව වගේද කියලා. හනිදා වලින් තමයි මගේ ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් මම මේ උදේන් පාන්දරින්ම ලෑස්ති වෙලා හනිදා වලට යන ගමන්. මේ පාර ඔෆිස් ට්‍රිප් එකේ ඕගනයිසින් කමිටි එකේ මමත් ඉන්න නිසා මම වේලාසනින්ම ටයිම් තියලා තමයි එතනට යන්න පිටත් උනේ. ඒ කියන්නේ මම ගෙදර ඉඳලා යනකොට හරියටම එතන ඉන්න ඕන වෙලාවට විනාඩි 45කට විතර කලින් මම එතනට යවෙන විදිහට තමයි උදෙන්ම ගෙදරින් පිටත් උනේ. හැබැයි මම ගියපු ට්‍රේන් එකට මිනිස්සෙක් පනින්න හදලා මේ ට්‍රේන් එක විනාඩි 30ක් පරක්කු වුණා. ඒ නිසා ෆ්ලයිට් එකට ඔන්න මෙන්න තියලා තමයි මට හරියට මෙතනට යන්න පුළුවන් වුණේ. හනිදා එයාපෝට් එකට යන්න පුළුවන් වුණේ. මම විතරක් නෙමෙයි ගොඩක් අයට ඒ වැඩේම වෙලා තිබ්බා එකම ට්‍රේන් ලයින් එකේ ආපු. ඉතින් ඒ වුණු වැඩේ නිසා එක්කෙනෙකුට මේ ෆ්ලයිට් එකට ඔන් ටයිම් එන්න බැරි වුණා. ඉතින් එයාට මේ ට්‍රිප් එක මිස් වුණා. ඔන්න ඉතින් දැන් අපි යන්නයි හදන්නේ ඔකිනාවා වලට. මම වින්ඩෝ ෂීට් එකක් අරගත්තා. ඒක නිසා මට වටපිට බල හොඳට යන්න පුළුවන්. බලමුකෝ අපි ඔකිනාවා වලට යනකොට මේ වටපිටාව කොයි වගේ ලස්සනයිද කියලා. ඔන්න අපි හනිදා වලින් පිටත් වුණා. දැන් ඉතින් යන්න තියෙන්නේ මුහුද උඩින්. දැන් නම් ඉතින් මේ ෆ්ලයිට් එකේ අනේක පාරේ බස් එකේ යන තරමටම පුරුදු වෙලා වුණත් තාමත් ජනේලෙන් එළිය බලන්න ආසයි යන්නේ මං. මොකද එක පාරට පේන්නේ එක views නේ. එක දේවල්නේ. ඉතින් මං ආසයි ඒව බලාගෙන යන්න. ඒ ලස්සන ඉතින් ඔයාලත් එක්කත් මම මේ විදිහට බෙදා ගන්නවා. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. අම්මයි තාත්තයි ජපන් එන වෙලාවෙත් මං යාලට කිව්වා බය වෙන්න එපා මේක බස් එකේ යනවා වගේ හරිම ලේසි වැඩක්. ඔයාලට තියෙන්නේ වටපිට බල පොඩ්ඩක් ෆිල්ම් එකක් බලාගෙන වටපිට බල එන්න තමයි කියලා. ඔකිනාවා කියන්නේ ජපානයේටම අයිති දූපතක් වුණාට ෆ්ලයිට් එකේ යනකොට පැය 2ක් යනවා ඔකිනාවා වලට යන්න. ඒ කියන්නේ ඉතින් සාමාන්‍ය ටිකක් දුරයි නේද? අන්න ඒ දුර නිසාම ජපානයේ අනිත් දූපත් එක්ක බලනකොට මේ ඔකිනාවා පරිසරයේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒකයි මම කිව්වේ ජපානයේ අනිත් දූපත් වගේ නෙමේ ඔකිනාවා චුට්ටක් ශ්‍රී ලංකාව වගේලු. ඉතින් මම මේ පළවෙනි පාරටනේ ඔකිනාවා වලට යන්නේ. ඒකින්ද යන ගමන් තාම දන්නේ නැහැ ඔකිනාවා ඇත්තටම කොයි වගේද කියලා. හැමෝම කියනවා ලංකාව වගේලු. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි දැන් ඔකිනාවා වලට ළඟයි. පේනවද ඔයාලට පහලින් පේන පුංචි දූපත්? ඒවා හරිම ලස්සනයි. මේ දූපත් වටේට හරිම සුදු පාට වැලි තට්ටුවක් තියෙන නිසා ඒ වටේ හරිම ලස්සනට ඒ වතුර හරිම නිල් පාටට කොල්ල පාටට පේනවා. බලාපොරොත්තුවෙන් හිටියේ අපි ලෑන්ඩ් කරන්න යන පල්ලෙහා දූපතත් හරි ලස්සනට පෙනෙයි කියලා. ඒත් මෙන්න බෝලේ එක පාරට ලෑන්ඩ් කළා මොකුත් පෙනුන්නේ නැහැ. මට හිතා ගන්න බැරි වුණා දූපතේ අයිනෙන්ම තමයි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඒකින්ද හරියට ඉතින් ලොකුවට දූපත බලා ගන්න බැරි වුණා. ඒ උනට බලන්නකෝ අනිත් දූපත් හරි ලස්සනට පෙනුණා. බලන්නකෝ මේ අහසත් මුහුදත් ගොඩබිමත් අතර තියෙන වර්ණවල ලස්සන.
තාමත් මට තේරෙන්නේ නෑ ඔකිනාවා වල උෂ්ණත්වය කොහොමද කියලා. මොකද මං තාමත් ඉන්නේ ඔකිනාවා නහ එයාපෝට් එක ඇතුලේ. ඒක නම් ඉතින් ලොකු එයාපෝට් එකකුත් නෙමේ. හැබැයි ලස්සනයි. මේ වගේ ලස්සන මල් හැම තැනම තිබුණා. බලන්නකෝ. ඔන්න ඉතින් මම එයාපෝට් එකෙන් එළියට ආවා. ඔයාලට කියන්න ළමයි මේක නම් ලංකාවම තමයි. හරියට අපි කටුනායක එයාපෝට් එකකින් එළියට එනකොට අපිට ඇඟට දැනෙන උෂ්ණත්වය, එතකොට ඒ පේන කලර්ස්, ඒ අඳුර, ඒ එළිය, ඒ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම ලංකාව වගේමයි. ඉතින් මට හිතුණා අනේ දෙයනේ මම ලංකාවට ගියා වගේද කියලා. බලන්නකො මේ යනකොට මේ පාරවල්, ඒ පාරවල් අයිනේ තියෙන ගසුත්, කොට්ටක් ගසුත් තියනවා ළමයි. ඉතින් මේක ලංකාව වගේ නෙමෙයිද? බලන්නකො ඔයාලා පුදුම වෙයි. තව ටිකක් ඉස්සරහට බලාගෙන යනකොට මේක නම් පුංචි ලංකාවක්ම තමයි. අනිත් පැතිවල අපි කියන්නේ ඉරශ්ෂයිමසෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙමත් නැත්නම් වෙල්කම්. හැබැයි මේ ඔකිනාවා වල භාෂාව චූටි වෙනසක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පිළිගන්නේ මෙන්සෝරේ කියලා. ඊට පස්සේ ඉතින් අපි දවල් කෑමට වාහනේ හොටෙල් එකකින් නැවැත්තුවා. මෙතනත් ඉතින් මට මම ඕගනයිසිං කමිටි එකේ ඉන්න නිසා මෙතන පොඩක් වැඩ කරන්න වුණා. ඒ කියන්නේ ඉතින් කට්ටියගේ ඕඩර්ස් බාර අරගෙන ඒවට සල්ලි ගෙවලා ඒ වගේ පොඩක් මුදල් බාර අමාත්‍යාංශයේ පොඩ්ඩක් වැඩ කරන්න වුණා. ඉතින් ඒවත් කරලා අපි ආපහු හොටෙල් එකට යන්න පිටත් වුණා. කියන්නේ මේ කොට්ටන් ගහ. Oh my god! කොට්ටන්. ඔන්න ඉතින් අපි හොටෙල් එකට ආවා. අපි අද නවතින්නේ රිසාන්සි පාක් හොටෙල් එකේ. මේ හොටෙල් එක හරිම ලස්සනයි. මගේ රූම් එකේ 4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි 4 දෙනයි තව යාළුවෝ කිහිප දෙනෙකුයි ගියා බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා ලස්සන බලන්න. ජපාන් ජාතිකයන් යන විනෝදචාරිකා අපේ ලංකාවේ විනෝදචාරිකා එක්ක බලනකොට සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. අපි නම් බස් එකේ යනකොට සින්දු කියනවා, කට්ටියත් එක්ක විහිළු කරනවා, එක සෙල්ලම් කරනවා. එහෙමනේ. හැබැයි මෙහි එහෙම නැහැ. තමන් පාඩුවේ තමන්ගේ ගමන යනවා. ඒ අතර ඉතින් යාළුවෝ කිහිප දෙනෙක් හිටියොත් කතා බහ කරනවා. අන්න එහෙම පොඩි වෙනස්, පොඩි නෙමෙයි ලොකු, සෑහෙන ලොකු වෙනසක් තියෙනවා මේ ට්‍රිප් වල. ඒ වගේම ලංකාවේ සාමාන්‍ය ට්‍රිප් එකක් ප්ලෑන් කරනකොට හැම දිනම එකතු කරගෙන එකම වැඩක් කරනවා වගේ ප්ලෑන් එකක් වුණාට මෙතනදී සම්පූර්ණයෙන් වෙනස්. අපිට ඒගොල්ලෝ පොඩි වෙලාවක් විතරයි එකතු වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කැමති දේවල්, කැමති තැන්වල යන්න, කැමති දේවල් කරන්න, තමන්ට කැමති විදිහට ගෙවන්න තියෙන්නේ. ඔකිනාවා මෙච්චර ලස්සන වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ වැල්ල සුදුම සුදු පාටයි. ඒකයි මේ මුහුදු වතුර හරිම ලස්සනට පේන්නේ. එතකොට මේ වැල්ල සුදු පාට වෙන්න හේතුවක් තමයි මේ මුහුදේ තියෙන කොරල් පර චූටි කෑලි වලට කැඩිලා තමයි මේ මුහුදු වැලි හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා සුදු පාට නිසා මේ මුහුදු වතුර හරි ලස්සනට පේනවා. ඔයාලත් ඔකිනාවා වලට ට්‍රිප් එකක් එනවා නම් මේක හරි ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. ඉතින් ඔයාලටත් මේකේ නැවතිලා ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අද තමයි අපි ඔකිනාවා වලට ආපු පළවෙනි දවස. අද අපි ඔක්කොම එකතු වෙලා ටීම් එකේ කට්ටිය එකතු වෙලා ඩිනර් එක ගත්තා මේ විදිහට. ඉතින් ඒ අතරතුරත් මමයි මගේ යාළුවෙකුයි එකතු වෙලා අපි දෙන්නට වැඩ වගේක් තිබ්බ කරන්න එතන. ඉතින් අපි ඒවා කරලා දැන් ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා කන්න තමයි තියෙන්නේ. මං ඊළඟට ඔයාලට පෙන්නන්නම් මේ හොටෙල් එකේ හවස තිබ්බා මේ ඔකිනාවා වල සාම්ප්‍රදායික නැටුමක්. ඒ ඇඳුමත් මේ ඔකිනාවා වලට ආවේනික ඇඳුමක්. ඉතින් බලන්නකෝ ඒ නැටුමට එතන බලාගෙන හිටපු ඔක්කොමත් එකතු වෙලා අපි හැමෝම ඒ නැටුම නැටුවා. මුලින් මේගොල්ලෝ කියලා දුන්නා. ඊට පස්සේ හැමෝම එකතු වෙලා නැටුවා. හරිම ෂෝක් එක. බලන්නකෝ.
私とは幸せをみんなでかき曲げることを願って踊られております。握り拳、偶然お願いします。ダイナミッシュとなっていきます。それに加えましてですね、足踏みもඅන්න ඒ වගේ තමයි ජපන් ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නැටුම්. ඉතින් ඒකත් බලලා මම ආවා පොඩ්ඩක් එළියේ ඇවිදලා බලන්න මොන වගේද ලස්සන කියලා. මොකද මගේ රූම් එකේ හිටපු අනිත් තුන් දෙනාම ගියා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. ඉතින් මම අමාත්‍යව සංගමයේ හින්දා මට තනියම ඉන්න වුණා. මෙතනට මුහුදේ සද්දේ නම් ඇහෙනවා. හැබැයි මුහුද නම් පේන්නේ නැහැ. කළුවරම කළුවරයි. මම ආයෙත් රූම් එකට යනකොටයි දැක්කේ මෙයාලගේ තවත් ලස්සන නැටුමක්. ඒකත් බලන්නකෝ. ඒකේ ලියලා තිබුණේ මෙන් සෝරේ කියලා. ඒ කියන්නේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා කියලා. ඔකිනව වලට ආපු පළවෙනි දවසේ අත්දැකීම් මං ඒ විදිහට ඔයාලත් එක්ක බෙදාගත්තා. හැබැයි දෙවෙනි දවස තුන්වෙනි දවස කියන්නේ තවත් ලස්සන දේවල් ගොඩාක් තියෙන දවස් දෙකක්. ඉතින් මං ඒවා ඊළඟ vlog එකෙන් ඔයාලට අරන් එනවා. ඒ vlog එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මොකද ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වෙයි ඔකිනව මේ තරම් ලස්සනයිද කියලා. ඇත්තමයි. මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම ඔකිනව හරිම ලස්සනයි ළමයෝ. ඔයා තාමත් මාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ ලස්සන vlog එකෙන් ආයිත් ආදරයෙන් හමුවෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.